Hello guys, welcome back to our YouTube channel. ඉතින් අපි හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද අපි යන් අපිත් එක්ක නාන්න. අද අපි යන්නේ අපි දෙන්නයි තව අපේ friends family එකක් එක්ක. ඉතින් මේක 2 hour ride එකක්. අපි බලමු අපි කොහෙද අද යන්නේ කියලා. A whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. අපි මුලින්ම rest area එක නතර කරා ෂෙහාන් අයියලා එතනට එනකම්. I may never get the chance. ෆයිනලි ඉතින් ඔන්න එතනට ආවා. ඉතින් ආවට පස්සේ අපි ඉතින් හිතුවා එතනින් මොන හරි යන කොට කන්න ස්නැක්ස් ඩ්‍රින්ක්ස් මොන හරි ටිකක් එතනින් අපි ගමු කියලා. අපි මෙතනින් බලලා ස්නැක්ස් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් තෝරගත්තට අපි මෙතනින් අන්තිමට කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. මොකෝ එදා ලොකු ලොං වීකෙන්ඩ් එකක්. ගොඩාක් දෙනෙක් out of city යනවා. ඉතින් ගොඩාක් පොලිම හිටියා මේ චෙක් අවුට් කරන කවුන්ට් එකේ. ඉතින් අපි හිතුවා මෙතන මේ පොලිම හිටියොත් අපිට පරක් වෙන නිසා අපි හිතුවා යන මග වෙන තැනකින් ස්නැක්ස් ගමු කියලා. අපි වෙහිකල්ස් 3ක් ගියා. ඉතින් අපි යන ගමන් ටිකක් දුර ගිහිල්ලා අපි වෙහිකල්ස් 3ටම ගෑස් පම්ප් කරා. ඊට පස්සේ මෙන්න මෙතනින්ම අපි අපේ යන ගමන් කන්න ස්නැක්ස් වේ ඉතුරු ඩ්‍රින්ක්ස් ඒවා මේවා ටික ගත්තා. අපි යන රූට් එකේ අපිට ලස්සන view point එකක් හම්බුණා. ඉතින් අපි හිතුවා මෙතන නතර කරලා වීඩියෝස් ටිකකුයි ෆොටෝස් ටිකකුයි ගමු කියලා. මේ ඉන්නේ අපේ ගිය කට්ටිය. මෙතන සමහර අය අඩුයි, සමහර අය වාහනේ ඇතුලේ හිටියේ. ඉස්සරහටම වීඩියෝ එක බලන් හිටියොත් ඔයාලට බලන්න පුළුවන් ඒ කට්ටියත් කවුද කියලා. අපි මේ ගිය රූට් එක මාරම ලස්සනයි. ඈතට යන්න ලස්සන මවුන්ටන්ස් වලින් පිරීලා, ගස් දෙපැත්තේ හැම තැනම මල් පිරීලා, කෙනෙක් හිතාගන්න බැරි තරම් මාරම ලස්සන රූට් එකක්. 2 hours later. ඔන්න ඉතින් ෆයිනලි අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. මෙතනට එනකොට අපේ තවත් යාළුවෙක් කෙලින්ම මෙතනට ඇවිල්ලා හිටියේ. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in මේ අපි ආපු තැන ඉස්සර නිව්සීලන්ඩ් වල ගෝල්ඩ් මයිනින් කරපු ඒරියා එකක්. දැන් මෙතන ට්‍රේල්ස් යන්නත් පුළුවන්. ඒ වගේම අපි වගේ ඇවිල්ලා නාන්නත් පුළුවන්. sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your wandering dance.
නිව්සීලන්ඩ් වල තියෙන විශේෂත්වය තමයි ට්‍රේල් එකක් යනකොට අපි එළියට යනකොට සහ ඇතුළට එනකොට දෙකටම අපේ කකුල් දෙක හොඳට පිරිසිදු කරන් තමයි යන්න ඕනේ. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my fear. But time rolls on like open roads, and soon she won't be here. අපි ඉතින් කැලේ මැද්දෙන් ඇවිල්ලා මේ වගේ ගල් උඩින් ගිහිල්ලා සමහර අය වගේ වතුරේ වැටිලා අපි ෆයිනලි අපේ ලොකේෂන් එකට ආවා. මෙතන වතුර මාර ක්ලීන් ඇන්ඩ් ක්ලියර්. මෙතන වතුර මාරම සීතලයි. ඒ වුණත් අපි කට්ටියම කොච්චර සීතල වුණත් වෙවුල හොඳට පිස්සු නටලා හොඳට නාලා එළියට ආවා. ඒ වෙලේ පොඩ්ඩක් පොදක ගහ තිබ්බේ. ඒක නිසා අපි හිතුවා වැස්ස වැඩි වෙන්න කලින් ඉක්මනට එළියට යන්න ඕනේ කියලා. පේනවනේ ගොඩ කාලෙකින් මෙයාලා නාලා දැන් ඉතින් කට්ටියම සුදු වෙලා ඉන්නේ. නිව්සීලන්ඩ් වල ඉන්න ඔයාලටත් ලංකාවේ ඇලවල් වල ගඟවල් වල නාන එක මිස් වෙනවා නම් අනිවාර්යෙන් මේ ලොකේෂන් එකට ගිහින් බලන්න. මම ලොකේෂන් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට දාන්න. ඉතින් මේක තමයි අපි 2025 දාන අන්තිම වීඩියෝ එක. අපි හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලා ගොඩාක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අලුත් අවුරුද්දේ තවත් ලස්සන වීඩියෝ වලින් අපි එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඒ වගේම 2026 ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි කියලා අපි දෙන්නම ප්‍රාර්ථනා කරනවා.